වනක්කම් අයිබුවන් අස්ලාම් වලෙකුම්. ඉතින් අපි අද ඇවිල්ල ඉන්නේ අලුත් වැඩක් පටාන් ගන්න නොදන්න දෙයක් දන්න දෙයක් වෙන්න පුළුවන් අපේ එතිනෙදා ජීවිතය අපි කරන දේවල් අපි දන්නතෝ කරන දේවල් දැනගෙන කරන දේවල් අන්නේ දේවල් කතා කරන්නතම අපි මෙතැන්ට ඇවිල්ල ඉන්නේ අපි වැඩසටානට අපිට එකතු වෙලා ඉන්න සහන් ඉතින් සහන් ඔයාගෙන යමක් සඳහන්කරොත් ඔයා කවුද අපි එතනම පටන්ගවක විච නැගත් මම කවුද කියලනත කට්ටි බලවනේ මම දැන්ට නීති විද්‍යාලයේ නීතිය හදාරණ ශිෂ්‍යයෙක් ඒත් එක්කම ලිබර සහෝදරත්වය ගැන අපි දෙන්නම ඉන්න මේ ලිබර සහෝදරත්වය ඒකෙත් වැට්ටියක් කරගෙන යනවා ඊට අමතරව තව අර අපි කියන්න මේ කසල්ට ගෙනෙක් විදියට මම තැකීප එක වැඩ කරන ගැ සමාජය ක්‍රියාකරෙක් වශයෙන්නුත් වැඩ කරන අමතරව ඔයට තයි බ්‍රීෆයක් විදිය දුන්නොත් මං ගැන කතා කරත්තේ ඔය ගැන පොඩ කියල මම ඇත්තරම මේ මම කියන්න ගයොත්තේමද මම මිචල් මමද මේ ළඟදී තමයි මගේ මේ අධ්‍යාපනය ඉවර කරේ මගේ මම ග්‍රැචුවට් කෙනෙක් වුණේ ළඟදී මම සෝෂබෝක් කලින් තම ග්‍රැචුවට් වනේ මම එතැන්ට එන්නම් බිකස් අපි සාමානයෙන් ගත්තොත් මිනිස්සු සෝෂල් සර්විසන් සෝෂබෝක් පත්ල ගන්න අප පස්ස කතා කරමු එක්තෙක්කම කියන්න මමත් සාමානෙන් විවිධ ආයතනත් එක්ක කැන්සල්ටන්සි වැඩවලට එකතු වෙන එනේ වගේ දෙයක් නොව ඇති මට සරලෝම කියන්න තියෙන් එතවට අද අපි මොනාගත වගේද කතා කරන්න ලෑස්ති වෙන්නේ විශේෂම කියන්න ඕනෙසන් මේ දැන් අපි දැන්වා ඔයාගෙන කිවද මං ගැන කිව්වා දැන් අපි දැම් මෙතැන්ට ඇවිල දෙන්නේ නොදන්න දෙයක් දන්න විදියට දන්න දෙයක් නොදන්න විදියට කතා කරන්න මිනිසුන්ට පැත්ලිනවත් දන්නෙත් නැම මොකක්ද මේ කියන්න කියලා එකලන්න මගේ තන තේරෙයි අපි ඉස්සරට කතා කරගෙන යද්දි ඉතින් දම්මට විශේෂෙන්ම කතා කරන්න ඕන දැන් අපි මෙතැන්ට ඇවිල්ල ඉන්නේ ලිබරල් සහෝදරත්වය ගෙන ලිබර ෆිලෝශිප් කියලා ලිබරල් ෆිලෝශිප් එක රිප්‍රසන් කරලා අපි එතනින් තම වැට්ටික් කරගෙන යන්නේ එතුර දැම් මටත් තියෙන ප්‍රශ්නයක් මම ඇත්තරම ලිබල් ෆිලෝශිප් එක එකතුලා වැඩ කරන සාමාන්‍ය තරුණයක් විදියට නමුත් දැම් මෙතනමට ප්‍රශ්නයක් තියෙන මේ ලයික් මිස් අන්ඩස්ටෑනිං එකකුත් තියෙන මොකක්ද මේ ලිබරලිසම් ලිබරල් ලයික් අරිම ප්‍රශ්නයක් ඇත්තනම මටත් තියෙන ලොකුම ප්‍රශ්නයට තේරෙන්න මේ මන් දන්න මේ ලිබරල් කියන එක දැන් සාමානය අපි සමාජ කතා කරන්න ගියොත් ඉතින් මේ එක අවබෝධය අඩ වෙලා තියෙනක සමරක අපපු තියන්නත් පුළ මන මගේ පර්සනලි මංගත්තොත් ම ඇත්තරම දන්න මේ මොකක්ද මේ ඇත්තරම මේ ලිබරේසම් ලිබරල් වැලියස් ඒ ගැන සම්බන්ධය මට පොඩ්ඩක් ගැන පොඩක් කියන්න පුළන්ද ඉතිහාසත් එක පටන් අරං ලංකාවේ පෝද මේ ලිබරල් වැලියසාාවේ ඇයි අප ඒවලට වැඩ කරන්න ඕනේ නත්තං මොකක්ද මේ දේ කියනෙක පොඩ්ඩ මට කියන්න පුළුවන් ඒක හොඳ පොයින්ටක් මිචල කියන්නේ දැන් ඕක ඔයාට විතරන්නේ ඕක ලංකා පුරාම මේ තියෙන ප්‍රශ්නයන්න එක ප්‍රශ්නයක් කියන්නේ ගොඩ දෙනෙ දන්න මොකද මේ ලිබර වාදය කියන්නේ කියල ගැන් සමාරවෙලාට දේශපාලනය වෙන්න පුළුවන් වෙනත සමාජයේ විවිධ මති මතාන්තර තියනවා මේ ලිබරවාදීන් මෙන්න මේ විදිර තමයි මේක තමයි ලිබරවාදය එක රටකන මේ අයිඩියලෝජයක් කොහොම කියලා එක කතා තියෙනවා එනට අපි මුඩින්ම හරියට අන්ද්‍රගම් මොකද මේ ලිබර වාදය කියන්නේ එක ඒ අන්ද්‍රගන්නන අපි ගොඩ ඉතිහාස පැත්තරත්යක් මොකද අපිට ඕනම දේකර මුල තියෙන්නේ ඉතිහාසයනේ අනිවල අමතක්කරොත් කොම වැඩන්නෑන මුලින්ම අදුරගම් මොකක්ද මේ ලිබරවාදය කොහොමද හැදුනේ ඉට පස්සේ මොකක්ද අද තියන් තැන කොහොමද තියෙන්නේ ලිබරවාදක මොකක්ද ඔන්න ඉටික අපි කලිය කරගම මුලින්ම ලිබරවාදයට ප්‍රවේශක් ගත්තොත් ඕක දෙන් අරර ඒජ ෆෙල්ලයිටන් කියලා අපිට මේ කාල ඇති බනේ කියන්න අර සාමාන්‍යෙන් අර ලියනාඩු ඩාවිංචිලා මයිකල් ඇන්චලෝලයි අර පුන්රුද සමය කියලා අපි කියන්නේ පුන්රුද සමයන්න එතකොට ඒ කාලේ ගොඩක් මිනිස්සුන්ට ඕන වුණා මේ රාජ්‍ය කියනදේ මොකක්ද කියලා හරියට මන්ත්‍රගන්න අද මේ රාජ්‍ය කියන්නේ ගැන ගොඩක් තිංකස්ලා එහෙම ෆිලෝසෆර්ස්ලා එමත් බැලුව මොකක්ද මේ ස්ටේට් එක කියන්නේ කියලා ඒ කාල ස්ටේට් එක කියන දේ කවුද රජ්ජුරුව රජ්ජුරුව තමයි මට සිටි මම කියන දේ ඔක්කොම දේවිදියට වෙන්න ඕනේ මොකද දෙයෝ තමයි මට පවක දීලා තින්න ඔන්න තමයි මේ කතාව තිබ අයතුරේ ඒ කාලි ඉතන් හිටිය දෙයෝ තමයි දෙයෝ පවෝඩ් ගිවන් පවේ ගොඩ් ගවන් රයිට ඇත්තයි මට මේකති එකට අර කියන ඩිවයින් පව එකක් කියලා තොට රජ්ජුරුව මොනාහර කිව්වොත් ඒක දෙයෝ කියපු දෙයක් සේ සල කළ මිනිස්සු ඒකට අනුගත වෙන්න ඕනේ අවනත වෙලා වැඩ කරන්න තමයි ඒ කාලෙ තිබ මතේ හැබැයි ඉටවස් ඒ කාලෙම ආවා එකන ඒ කාලේ තමයි ඔය නියන් මේ තියෙන මති පදාන්ත්‍රවලට ඇටැක් කරන කාලේ කියන්නේ සමාජයේ මුල් බැහැගෙන තියෙන කිදා බැහැගෙන තියෙන සමාජ මත තියෙනවානේ
ඒවට ඇටැක් කරන්න ඕන කියල මිනිස්සු හිතුවේ ඒ කාලේ මේ අන විදිිය හරිනෑ මිට වට හොඳ විදියක් ඇති හොඳ ලෝකයක් ඇති අපිෙන ඒක හොයාගෙනයන් කියලා මිනිස්සු හොයන්න ගත් අලුත්තුර හොයන්න ගත්ත හිතන්න ගත්තා මේ තියෙන සාම්ප්‍රදායකරාමයෙන් ඔබ්බට කියල්ල හිතන්න ගත්තා එහෙම හිතද්දී ජෝන් ලොක් කියලා හිටිය එක වෛද්‍යවරෙක් ඇත්තරම එය වෛද්‍යවරෙක් හැබැයා ඒත් එක විලාසෝපගෙන ඊට පස්සේ එයා හිතුව මේක එක මනුස්සෙක්ට විතරක් මෙහෙම දෙයෝ එහෙම රයිට තියෙන්න්න විදින්න මොකද ඒකාල කතොලිකාගමනෙ ගොඩක් යුරෝපයේ ආශ්‍රිත තිබ්බේ කියන්නේ පැත්ලා තිබ්බේ එතකොට කතොලිකාගමට අනුව දෙවියන් විසින් හැම මනුස්සයම එක විදියට මවල තියෙනවා නම් ඇයි එක මනුස්සෙට්ට විතරක් වැඩියෙන් වර ප්‍රසාති වැඩියෙන් පාවක තියෙන ඇයි එක මනුස්සෙක්ක විතර පත් කරලදන්න එහෙම කියන්නේ මම කියන විදිහටම හැසිටෙන්න්න ඕනයා කිවෝතාර මනුස්සට මං කැමතිනෑ මෙයා මරන්න කියලා මිනිස්සු මරන්න ඕන ඒ තැනට තවත් මනුස්සෙක් දෙයන් විසින්ම මවපු මනුස්සෙක්ව එහෙම කරන්න විදින්න මොක දැක්කොම එක සමාන මැව්වන තොට එයකිව නෑ මේක රජ්ජුරොන්ට තියෙන අයිතියන්න වෙයි හැම මනුස්සෙක්ම එක හා සමානව මැව්වන එක හා සමාන අයිතින් තියෙන්නවා හරි හැම මනුස්සෙට මේ සමාන අයිතින් තියෙනවන එහෙන එක හා සමාන අයිතින් තියෙනවන අපිට තියෙන්න ඕන එහෙමානු මනුස්සයට මානව නිදසක් කියන දෙතිය ඉටවස මානව නිදසත්වය තියෙන්ද කියල තියෙනවන එමනුස්සයට යම්කිසි දේවල්ටයක් අයිති කර ගැනීමේ හැකියාවත් තියෙන ඒකන ඇම පුද්ගලයෙක්ටම අයිති කර ගැනීම අයිති කර ගැනීම එකන් දැ හිතන්න මටම සල්ලි අර සල්ලිදීලා ඉඩමක් ගන්නවන මට ඒ ඉඩමේ බුක්තිය විදින්න පරප්සාදයක් තියෙන්න්නවාන හරි ඉඩම් අයිති කියන දෙයක් මට තියෙන්න ඕන ද ඒක මම හිමි කරගත් අයිතිය එක රංචරුව හෝ කවුරු කිව්වත් ඒක හෙම ගන්න බෑ ඒක මට තියෙන අයිතියක් කිය පස ඔහොම ආගිව් කරගෙන යද්දී පස කට්ටි බැල ඕ ඇත්තනය කියැන මේ රජ්ජුරෝ කියන පුද්ගලයාව අපි ලොකු කරගෙන ඉන්නවා හැබැයි එකින් වෙන්න ඇත්තනම් අපි තලා පෙලා ඉන්න එක විතරන්නේ කියැන පිනිගන් තැලෙනවා විතරයි හිම වෙන්න විදින්න මොක දෙහෙන ආගමික වශයෙන් බැලුව ධර්මික වශයෙන් බැලුවත් මේ ඔක්කොම් පුද්ගල එක හා සමානන නම් එහෙම ඒක පුද්ගලට විතරක් තියෙන විදින්න ෑන කියලා මිනිස්සු තර්ක කරන්න ගත්ත මේ රාජ්‍යයට එරහෙව හිට පස් එතනින් තමයි මේ ලිබරලිසම් මුලින්ම පටන් ගත්ත කියලා කියන්නේ කියන්නේ එන්නේ ඒ ඇතිවෙච්ච මේ ඩිස්කෝසෙන් සෝෂල් ඩිස්කෝසෙන් තමයි මුලින්ම රිබරිසම් කියන පටන් ගත්ත එතකොට ලිබරස්ල බැලුවේ හැම පුද්ගලෙට්ටම සමාන අයිතිවාසිකම් තියෙනවා හැම පුද්ගල ඒක පුද්ගලකින් උදුලගන්නත් බැරි අයිතිවාසිකම දැන් හැම පුද්ගලම ඉපදුන ගමන් තියෙනවා අයිතිවාසිකම් කීප මනුස්සෙක් විදිහට මේ ලෝකේ මට පුක්තින් දෙන පුළ වර ප්‍රසාතිනවා එක හිමිකම් කීපයක් තියෙනවා දහන්නැකිදට අපේ ව්‍යවස්ථාව අපිට ඕක ගැරන් කරලා තියෙනවානේ කියන්න අපේ තියෙනවාන එක ෆන්ඩමෙන්ට රයිස් කියලා ෆන්ඩමෙන්ට රයිස් කියන එක කවුරු කොහොම කිව්වත් ඔයගේ ගන්න බෑ කෙල්ල ගන්න බෑ එක ඔයා ඉපදිච්ච වෙලාවිද ඕනම් පුද්ගලෙට තියෙනද ඒක ඊට පස්සේ තියෙනවා නිදහස මානව නිදහස කියන දේ ගත්තාම මොකක්හට දෙයක් කරනවනම් එමනත මම්මෝනහට දෙයක් කියනවනම් ඒකින් ඔයාට හානියක් වෙන්න නැත්තා තවත් පුද්ගලට හානියක් නොවෙන තාක්කල් මට ඒ දේ කරන්න මට නිදහසත් තියෙන්නවා හරි මොකදේ නිදහස තිබ්බත් විතරයි මට මගේ යහපෑත්ම තහවුරු කරගන්න මට දේව කරන්න පුළන් මගේ යහපත්ම තහවුරු වෙනවා කියන්නේ අපේ සමාජයක් දිරගත්තාම හැම පුද්ගලයාගේ යහපඇත්ත තහවුරුලා සමාජය යහපැත්මකද නුඩටයන තොට සමාජයක් විදියට අපි ඩිවලප් වෙන්න නම් ඒ පුද්ගලයාගේ යහපැත්ම තහවුරු කරගන්න අපි දෙන්න ඕනේ ඒ අවකාශය ඊට පස්සේ ඒ වගේ අයිතින්ටිකක් දෙන්නවන තමගේ වර ප්‍රසාද බුක්තිදී මුලින්ම පටන්ගත ඉඩම් අයිති එකන එංගලන්තේ තමයි ඉඩම් අයිතය මුලින්ම තහවුරුනේ මිනිස්සුන්ට ගැන්න ඉඩම් අයිති කියලා කියන්න එකටත් අබු රශ්නාල්ලක තමයි දැහිතන්න මට කුඹුරත් තියෙනවා කියලා මහන්සියලා කුම්පුර වැඩ කරනවා හෙන් ගොවිතැන් කරනවා අන්තිවට පලදා වෙනවා පලදා අප වෙලා හොරුටයක් ඇවෙල්ලා මගේ පල්දාව උත්සගෙන යනවා දැන් සහන් මට දැන් ඇත්තනම කිව මේ ඉඩම් අයිතිය ගැන දැන් ඉඩම් අයිතිය එක දෙවල දැම් බෙදිලා යනවා එම කතා කරා අපි දැම් මට ඇත්තරම තේරෙන්ට මොකක්ද මේ ඉඩම් අයිතියයි මේ ලිබරල් වාදය අතර දෙන මේ සම්බන්ධ ඇත්තරම් මට පැටලි සහගතයි ඒක ඇතරම හොඳ පොයිටක් මිශල්ල කියන දැ ඉඩම් අයිතිකිවාම ඕක ගොඩකට සම්බන්ධය ඕක මේක ලිබරබාදයට කොහමද ඕක ගොඩක් තැන් කීපයක් අපට හොයාගන්න පුලන් කොහොම මේක කනෙට් වෙන්න කියලා දැකනට හිතන පුලන්න මේ ඉඩම් අයිතියක් ගැන කතාරන්න අප හැබ කතාරන මේ දේශපාලන අඩියෝලජයක් ගන්න දේශපාලන මතවාදයක් ගන්න හැබැයි එතකොට මේ ඉඩම් අයිතිය කියනකින් කාරණ කීපයක් අපට ලිහාගන්න පුළුවන් පලනක තමයි
දැන් හිතන්න ඔයා අර මං කලින් කිව්වා වගේ කුඹරක් තියෙනවා ඔක්කොම ඊට පස්සේ මේ කුඹරේ ඔක්කොම ඔයාගේ ශ්‍රමයෙන් ඔක්කොම මේ දෙයක් කරනවා ඊට පස්සේ අස්වැන්න ගන්න කාලේ හොරු අස්වැන්න ගන්නවා එතකොට ඔයාට ඕනේ කවුරු හරි අයිතියක් දෙන්න මේක ඔයාගේට මේ ඔයා කරන දේවල් ඔයාට විතරයි ගන්න පුළුවන් වෙන කවුරු හරි රජ්‍යරුන්ට ඇවිල්ලා ගන්නත් බෑ හොරෙක්ට ඇවිල්ලා ගන්නත් බෑ කාටවත් අයිතියක් නැහැ මේක ඔයාගේ දෙයක් එතකොට ඒ ගැරන්ටි එක දෙන්න නම් එතනට කවුරු හරි එන්න ඕනේ යම්කිසි තුන්වෙනි පාර්ශවයක් ඇවිල්ලා ඔයාගේ ආරක්ෂාව තහවුරු කරන්න ඕනේ ඒ පළවෙනි එක දෙවෙනි එක දැන් ඔය ඉඩම් අයිති වගේ දේවල් වලින් ගත්තාම ඔයාට මොකක් හරි ගැරන්ටි එකක් තියෙනවා නම් ඔයාගේ ඉඩම ඇතුලේ ඔයාට පුළුවන් ආර්ථිකමය ලාභයක් ලබන්න කියලා හැම වෙලාවෙම බලන්නේ ඒ ලාභය තවත් වැඩි දියුණු කරගන්න. ඔව්. ඒක මැක්සිමයිස් කරගන්න නේ. එතකොට ඔයා බලනවා කොහොමද එෆිෂන්ට් විදියට මේක වැඩ කරන්න පුළුවන්. මේකේ මම පොහොර මෙන්න මෙච්චර දානවා නම් අවුට්පුට් එක තවත් 10 times ගන්න කොහොමද ඔය ඔක්කොම ඔයා හිතනවා මොකද ඒක ඔයාගේ ඊටම ඔයාට රිසෝස් මැක්සිමයිසේෂන් කියන එකෙන් තමයි අපි ඔක්කොම ඩ්‍රයිව් වෙන්නේ. එතකොට ඔයා බලනවා එතකොට හරි මට ඉඩමේ අයිතිය තහවුරු වෙලා තියෙනවා. එහෙනම් මම මේකේ උපරිමයේ ලාභ ලබන්න ඕනේ කියලා තව එතකොට ප්‍රොඩක්ෂන් එක මොකද වෙන්නේ? වැඩි වෙනවානේ. ප්‍රොඩක්ෂන් එක වැඩි වෙනවා කියන්නේ ඉකොනොමි එක තව දියුණු වෙනවා. එතකොට ඒ තැන් දෙක. එතකොට ওই තැන් දෙකේදී මම අර මුලින්ම ෆස්ට් පොයින්ට්